ලලිතා මම ඊටමත් නිදාගන්න නැත්තේ. මගේ පුතා යනකොට මගේ නිින්දත් අරන් ගියේ මහත්තයෝ. පුතා ගියේ දා ඉඳලා මං අද වෙනතුරු සනසීමෙන් ඇස් පියාගත්තේ නැහැ. මගේ ජීවිතේට සනසීමක් හම්බ වෙන්නේ මගේ පුතා ඉන්න තැනට මං ගියාම තමයි මහත්තයෝ. ලලිතා මේ පුතාට මොකක්ද උනේ? අම්මේ පුතේ සල්ලි ඕනේ සල්ලි මොකක් සල්ලි කොහෙද තියෙන සල්ලිද මේ ඉල්ලන සැරේට සල්ලි දෙන්න එහෙම නෑ පුතේ. සල්ලි ඕනේ සල්ලි. ඒතර බඩු මුට්ටුවක්වත් නෑ ඔක්කොම විකුල්ලානේ. දැන් මම හොයාගෙන එනවා. කවුද මම හොයාගෙන එනවා. මට කවුද ඔයා හොයාගෙන එන්නේ? මට සල්ලි ඕනේ. සල්ලි ඕනේ. සල්ලි හරි මේකතර බඩුවක්වත් නෑනේ. ගෙදර විකුණලවත් දෙන්න බඩුවක් නෑ. මේ මගේ හොඳ පුතා වගේ මේ බත් ටික කාපන්. මගේ හොඳ පුතානේ. මේ බත් ටික කාලා ඉන්නකෝ. මගේ හොඳ පුතානේ. බත් ටික කාපන්. අනේ මේ ඔය ඉමිටේෂන්. දොර අරපන් පුතේ. අනේ පුතේ දොර අරපන් තමීර. නුඹ වහතෝරන කාලයේ තාමත් නේ වගේ පුතුමගේ. ආයෙත් මේ ගැන කතා කරලා මගේ හිත පාර ගන්න මට බෑ මහත්තයෝ. මහත්තයලා දන්නවද මේ ගමේ කොච්චර තරුණ ජීවිත විනාශ වෙනවද කියලා? මාත් අම්මා කෙනෙක් නේ. මට ඒ ධර්මම දකින්නකොට මගේ පපුව පිච්චෙනවා. මං රබර් කිරි කපලා කොල්ලට ඉගෙනුවේ ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒතර ටයිටස් ඌ අපේ ජීවිත අපායක් කෙරුවා මහත්තයෝ. ටයිටස් කරපු වැරදි වලට දඬුවම් කරන්න මම කොයිතරම්නම් පොලිසි ගානේ රස්තිය දුන්නාද මහත්තයෝ. අදම හොඳට ඉන්නවා. කිසිම වරදක් කරපු නැති මම මෙරි ජීවත් වෙනවා. මේ ලෝකෙ කිසිම අම්මා කෙනෙක් මේ වගේ අඬන්න ඕනේ නෑ. ලලිතා අම්මේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් ලැබෙන්න ඕනේ.